අයලුවනේ ඔන්න පාරුගන්ධ දෙවනි කොටස. අපි හාමුදුරුවෝ ඔබ්බාදේ කරා පන්සල බලන්න ගියා. අපි පන්සල යනකොට අපිට හම්බුණ පන්සල සේවය කරන උදය පුෂ්ප කුමාරක් අයියව. එයා අපිට ඉතින් මේ පන්සල ගැන සියලුම දේවල් ගැන පැහැදිලි කරලා දුන්නා. මේ බලන්නකෝ එයා පන්සල ගැන කියන දේවල්. කොහොමද මේක පෞරාණිකත්වය ගැන කියනනම් කොහොමද කියන්නේ? මෙහෙමයි මේ බුදුහාමුදුරුවන්ගේ උතුම් සුවාසු දහසක් ධර්මස්කන්ධ බුදුහාමුදුරන්ගේ හදවතින් අලාගේ මහා කරුණාව ස්පර්ශය ලැබුවා. අදටත් උන්වහන්සේ දේශනාවලත් මම ලියහන්නේ ඉන්නේ. හාමුදුරන්ගේ සන්නහසගෙන්. එතකොට මේ දේශනාවල් වල ස්පර්ශය ලැබපු උතුම් සතරදන්දා වහන්සේ අතරින් අදටත් සියලු දෙව් මිනිසුන්ගේ අප්‍රමාණ වන්දනාමානට පාත්‍ර වන නුවර දළදා මාලිගාවේ වැඩ ඉන්නේ උතුම් ශ්‍රී වාමදළදා වහන්සේ දා මානාභරණ රජ දවස. ශ්‍රී මේඝ ශ්‍රී වල්ලභ අමාත්‍යවරයා සහෝදර සුගලා දේවිය සමග දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසා රාජ්‍යත්වයේ ආරක්ෂාව උදෙසා දළදා වහන්සේ සගවාගෙන ආරක්ෂා කළ ස්ථානය. ඒ වගේම ලංකාවටම පත්තිනි මෑණියන් භාවිතා කර රන්හලඹ තැන්පත් ඇති එකම විහාරස්ථානය. ඒ වගේම සම්බුදු සාසන රකින්න මතු බුදු වෙන සිංහල ජාතිය සිංහල දේශය ආරක්ෂා කරන උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් හාමුදුරන්ගේ අවුරුදු 500 වඩා පරණ එකම පන්සල තියෙන මේ තමයි දේවස්ථානයේ තියෙන මෙතන. ඒ වගේම උන්වහන්සේ සඳුන් ප්‍රතිමා වහන්සේ වැඩ ඉන්නේ මේ ස්ථානයේ. ඒ වගේම ගල්ලෙන් වශයෙන් ගත්තාම වැඩිම ගල්ලෙන් ප්‍රමාණයක් තියෙනවා මේ පඩිපෙළ දෙක අතර කොටසේ තියෙනවා ගල්ලෙන් 250කට වඩා. ඒතර බිසවනා සුගලා දේවිය භාවිතා කළා අපට සායකන පොකුණු එතකොට බෙහෙත්තෝරු දන්දා වහන්සේ වැඩ හිටියේ ගල්ලෙන් රාජකීය පිරිස වැඩ හිටියේ ගල්ලෙන්. එතන ගල්ලුගුල් පුංචි ලෝකාන්ත කියලා මල්ලාකින් නැටි පල්ලෙයා. ඒ වගේ මහා පෞරාණික සිද්ධාස්ථාන රාශියක් ස්වභාවිකව නිර්මාණය වෙච්ච ගල් පවුරක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනට කියන්නේ මේක මේ බැලුම් ගලක් නැත්නම් යුද බලකොටුවක් විදිහට තමයි බොහොම කාලයක් භාවිත කරලා තියෙන රාජ්‍ය කාලවලදී. මොකද ස්වභාවිකව නිර්මාණය වෙච්ච ගල් පවුරකින් තමයි ආරක්ෂා වෙලා තියෙන්නේ. ගල්ෙන් ගල් පවුර වලින් තමයි ආරක්ෂා වෙලා තියෙන්නේ. එහෙම තමයි මේකේ ස්ථානයේ අධිසතාව තියෙන්නේ. මේ දැනට අපි ලංකාවාසී ලෝකවාසී හැමදෙනාගම ඉල්ලන්නේ මේවා අපේ සම්පත්. මොකද පස්තුම් කෝල්ලේ මුදුන් මාල්කඩ කියලා හඳුන්වපු සේම බස්නායක පළාතන උතුම් ආමදන්දා වහන්සේ වැඩ සිටි අති පූජනීය භූමියක් තමයි පෞරවන්ත රාජමහාවිහාරස්ථාන කියන්නේ. එවැනි අද්විතීය ස්ථානයක් වැඳ පුදා ගන්න දෙස් විදෙස් හැමදෙනාටම හදවතින්ම ආරාධනා කරනවා. මොකද මේවා අපේ දේවල්. හැම කෙනෙකුටම ලංකාවාසී ලෝකවාසී අපි හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා මේක නගා සිටවන්න වැඩසටහනට එන්න. මොකද ඒක අපේ ගමේද රටේද කියන එක නගරේද කියන එක නෙවෙයි. මේ අපේ දේ, අපේ රටේ දේ. අපි හැමෝම මේ රටේ ඉපදිච්ච අය. එක්සා හැමෝටම හදවතින්ම ආරාධනා කරනවා මේ සඳහා සහසම්බන්ධ මේ වැඩසටහන එක බලන්න. ඉතින්ම ඔබතුමාලාට ගොඩක් පිං මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධව. මෙවැනි අද්විතීය පූජනීය භූමියක් දැකබලා ගන්න ආවටත් ඔබතුමාලා ඇතුළු මොදෙනාටම පිං. එහෙනම් යාළුවනේ ඔයාලත් ඇවිල්ලා මේ පූජනීය ස්ථානයේ ආරම්භලා පරිස්සමින් යන්න. එහෙනම් අදට වීඩියෝ ඉවරයි. ආයෙත් දවසේ මේ ලස්සන වීඩියෝ හම්බ වෙමු. බයි.